සියලු දෙනාම ඉතාම ආදරෙන් කරුණාවෙන් පිළිගන්නවා. අද මම ඔයාලට නිදන් සම්බන්ධ වීඩියෝ එකක් තමයි ගේන්න කියලා මේ බලාපොරොත්තු වෙන්නේ. මොකද ගොඩාක් අයගේ මේ වගේ භූමි සම්පත්, භූමි වස්තු ලාභ තියෙනවා කියලා මට කියනවා. ඉතින් මම ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්න කියලා කල්පනා කරා. මොකද ඔයාලගේ ජීවිතේට වැදගත් දෙයක් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලාට මම වෙනදා කියනා වගේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු කරගෙන තියාගන්න මේ වගේ වටිනා වීඩියෝ දාපුවාම එන විදිහට. ඒ වගේම ඔයාලගේ විශේෂ ප්‍රශ්න ගැටලු තියෙනවා මට WhatsApp කරා යොමු කරන්න. ඒ වගේම ඔයාලගේ තියෙන අදහස් යෝජනා මට කමෙන්ට් විදියට දාන්න. එහෙනම් ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් අද කොහොමද නිදන් වස්තුවක් තියෙනවා නම් නිදන් වස්තුව හරියටම කරගන්නේ කොහොමද ඒක තියෙන ස්ථානේ බලාගන්නේ. ඒ වගේම ඒවට කරන්න අවශ්‍ය පිළියම් මොනවද? ඔයාලට කරගන්න අවශ්‍ය දේවල් මොනවද? සියලු දේ මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඒ ආකාරයට ඔයාලා කරගන්න ඔයාලගේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. හරි විශේෂයෙන් දැන් ඔයාලට මම කියන්නම් මොනවද නිදන් වස්තුවක් කියන්නේ කියලා. නිදන් වස්තුවක් කියන්නේ අපි පෙර කාලේ. ඒ කියන්නේ අපි අපේ පෙර ආත්මික භාවික තියපු දෙයක් හෝ නැත්නම් කවුරු හරි කෙනෙක් තියපු දෙයක් අපිට හිමිකමක් තියෙනවා නම් ඒ දේ ගැන තමයි නිදන් වස්තුවක් කියන්නේ. ඉතින් ගොඩාක් අයට නිදන් වස්තු හිමිකම් තියෙනවා. හිමිකම් තිබුණාට Taman දන්නේ ඒ දේ කරගන්න ඕනේ ආකාරය කොහොමද කරගන්නේ කියලා දන්නේ නැහැ. ගොඩාක් අය ඉතින් යంత్ర මන්ත්‍රකාරයෝ ගෙනහිල්ලා ඒවා හිර කරගන්න. හිර කරගත්තන් පස්සේ ඒවා කරන්න හිතුවට ඔයාලට කරගන්න බෑ. දැනින් තැනට පායිනවා, හැංගෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම ඒ වගේ දේවල් තියන අයට කරගන්න තමයි මම මේ කියලා තින්නේ. ඔයාලට ඒ වගේ හිමිකමක් තියෙනවා නම් දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි ඔයාලව යන්ත්‍ර මන්ත්‍ර පස්සේ ගිහිල්ලා ඕවා බලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම මේ කවදාවත් කාටවත් ඇත්ත කියන්න බෑ. මෙතන නිදානයක් තියෙනවා එහෙම කියලා කියන්න බෑ. මොකද නිදානයක් කියන දේ හිමි කෙනෙකුට පමණයි ඒ දේ ලැබෙන්නේ. වෙන කෙනෙකුට හොයන්නවත් බෑ. වෙන කෙනෙකුට පෙන්වන්නෙත් නැහැ. ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් බලා ගන්න අපහසුයි නිදාගෙන. ඉතින් ඔයාලට නිදානයක් ගැන ඉගියක් දෙනවා නම් ඔයාලට නිතර දෙවිලේ හීනෙන් යම් ස්ථාන පේන්න ගන්නවා. එතකොට ඒ වගේ තැන්වල ඒ වගේ දේවල් තියෙනවා කියලා පේන්න ගන්නවා. මේ විශේෂයෙන් මම කියන්නේ ඒ දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න අයට. මොකද ඒ දේවල් ගැන හිතාන ඉදිරියොත් ඔයාලට ඉතින් ඒක හීනෙන් අර චිත්‍රපටයක් වගේ පේන්න ගන්නේ. මොකද අපේ යටි හිත අවදි වෙනවා නිින්දෙන් පස්සේ. ඉතින් එහෙම වුණොත් ඔයාලට පේන්න ගන්නේ ආරෙව්ව මේවා. එහෙම නැතුව ඔයාලා ඒ දේවල් හිතන්නේවත් නැතුව බලාපොරොත්තු වෙන්නවත් නැති අවස්ථාවල් වල එහෙම දේවල් පෙන්නනවා. ඒ වගේම ඔයාලට ඒ වගේ දේවල් ඉඟි තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට ඒ වගේ දේවල් තියෙනවා කියලා ඉඟි දෙනවා නම් ඔය අරව මේවා මතුවලා තියෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා. මේක විශේෂයෙන් ඕනෑම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ දේවල් තියෙනකොට කරගන්නේ කොහොමද කියන එක ගැටලුව. ගොඩාක් අය තියෙන කරගන්නේ කොහොමද කියන එක තමයි ගැටලුව. මෙහෙමයි ඔයාලා කවදාවත් නිදන් වස්තුවක් තියෙනවා නම් එක යන්ත්‍ර මන්ත්‍ර පස්සේ දුවලා ඉවරලා ඒ තැන් හිර කරගන්න එපා. ඒ තැන් වලට බහිරව කෝප ඇති කරගන්න එපා. මොකද බහිරව කෝප ඇති වුණොත් එimhe ඔයාලට ප්‍රශ්න කරදර ඇති වෙන්න ගන්නවා. එහෙම වුණොත් ඔයාලට කිසි දෙයක් කරගන්න බැරි වෙයි. කර ගියා ගන්න දෙයක් නැතිව අසරණ වෙන්න ගනී. රණ්ඩු සරුවල් වෙලාවට බහිරව කෝප වෙච්චාම බිලිත් ගන්නවා. ඉතින් මේ දේවල් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට දේවල් තියෙනවා නම් ඔයාලට මං කියන ආකාරයට ඔයාලට ඒක දැනගන්න පුළුවන්. 100%ම තේරුම් ගන්න පුළුවන් මෙතන දෙයක් තියෙනවාද කියලා. දැන් ඔයාලා සාමාන්‍ය යන්ත්‍ර මන්ත්‍ර පැත්තෙන් බැලුවොත් එහෙම ඔයාලට කියනවා මහවල් තැන නිදන් වස්තුවක් තියෙනවා, මෙහෙම දෙයක් තියෙනවා, එහෙම කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔයාලා මේ ඕවා පස්සෙම ගියොත් එimhe ඔයාලට පෙලක් අය ඉතින් සල්ලි ගන්න බලනත් කියයි ඔයාලගේ මෙතන මේ එකක් තියෙනවා මම මේක කරලා දෙන්නම් එහෙම දේවල් කියයි ඉතින්. ඔයාලා ඒ නිසා ඒවා පස්සෙම යන්න එපා. ඔයාලට හීනෙන් පෙන්නනවා නම් ඉගි දෙනවා නම් නිතර දෙවේලේ ඉගියක් දෙනවා නම් මේ අවල් දෙයක් තියෙනවා ගන්න කියලා. ඔයාලා ඒ තියෙන ස්ථානේ දැන් සාමාන්‍යයෙන් තියෙන ස්ථානෙට ගියාම ඔයාලට සාමාන්‍යයෙන් ඒ හිමිකම තියෙන කෙනාට එතන දැනෙනවා මෙතන දෙයක් තියෙනවා කියලා. මොකද ඒකට වරමන් දිෂ්ටියක් අවශ්‍යතාවයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපිට හිමිකමක් දෙයක් තියෙනවා නම් අපි ඒ ස්ථානෙට නිකන් ඉබේ හරි යවනවා. නැත්නම් ඒ දේ අපිට මේ කකුලට පෑගිලා හරි හම්බෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට ඒ වගේ ස්ථානක දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ගම්බාර දෙවියන්. ගම්බාර දෙවියන්ට ඔයාලට පුළුවන් ඒ තිබෙන ස්ථානයේ පහනක් පත්තු කරන්න. ඔයාලට මේ දේ කෙම්මුණු දවසක් තෝරාගෙන කරන්න පුළුවන්. ඔයාලට ඉංගිය දෙන ස්ථානේ දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයාලගේ ගලක් හරි මොකක් හරි තියෙනවා. ඒ ස්ථානයේ යම් වස්තුවක් තියෙනවා කියලා ඔයාලට හීනෙන් දෙතුන් පාරක් පෙන්නනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ Taman නිර්මාංශ වෙලා දවස් කිහිපයක් පේ වෙලා ඒ වෙලා මස් මාළු වලින් වැළකීලා ඉඳලා ඔයාලට පුළුවන් එමේ ස්ථානෙට ගිහිල්ලා ගම්බාර දෙවියන්ට පහනක් පත්තු කරන්න. ගම්බාර දෙවියෝ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අයට පිහිට වෙන දෙවි කෙනෙක්. ගම්බාර දෙවියන්ට එතන පහනක් පත්තු කරලා ඉවෙලා ඔයාලට පුළුවන් ගම්බාර දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවෙලා ඔයාලට පුළුවන් ඔයාලට සාමාන්‍ය නිදන් වස්තුවක් තියෙනවා කියලා ඔයාලට ඉඟි දෙනවා නම් මේ ස්ථානයේ නිදන් වස්තුවක් තියෙනවා නම් ඔබ මේ කරන ඒ කියන්නේ පෙන්වන කෙනාට හිමිකමක් තියෙනවා නම් ඒ දේ කරගන්න ඕන ආකාරය. ඒ වගේම මෙතන තියෙන වස්තුව නිවරදිව හීනෙන් පෙන්වලා දෙන්න කියලා ඔයාලට කියන්න පුළුවන් දෙවියන්ට. එතකොට සාමාන්‍යයෙන් දෙවියෝ එතන මේ සාමාන්‍ය දෙවියෝ කියන්නේ හොරබොරු වංචා කරන අය නෙමෙයිනේ. දෙවියන්ට ඕනෑ දෙයක් පේනවා ඕනෑ දෙයක් කරන්න බලයි. ඒකට තමන්ගේ විශ්වාසය පමණයි අදාළ වෙන්නේ.
ඉතින් ඔයාලට මේ වගේ දෙයක් තියෙනවා කියලා පින්නුම් කරන්න ඕනේ නම් ඔයාලා ඒ ආකාරයට කරන්න. ඊට පස්සේ දෙවියන්ට පින් අනුමෝදන් ගන්න. පින් අනුමෝදන් කළා වෙලා රෑ දැන් සාමාන්‍යයෙන් පෙළක් දවස් වලට දැන් ඔයාලා සාමාන්‍යයෙන් 10 11 පහු වෙලා නිදා ගන්නවා නම් ඒ දවසේ ඔයාලා ටිකක් කලින් නිදා ගන්න. මස් මාංශ ආහාරයට නොගෙන කලින් නිදා ගන්න. කලින් නිදාගෙන ඔයාලට පුළුවන් මේ නිදා ගන්න අවස්ථාවේ දෙවියන්ට පින් දීලා ඔයාලට පුළුවන් නිදා ගන්න. එතකොට ඔයාලට වස්තුවක් තියෙනවා නම් මේ ස්ථානයේ පෙන්නන දේ හරිය දෙයක් නම් ඔයාලට ඉදාම රෑ පාන්දර සාමාන්‍යයෙන් 5ට ඉස්සෙල්ලා 3න් පස්සේ වගේ ඔයාලට පෙන්නයි මේ ස්ථානේ මෙහෙම දෙයක් තියෙනවා මේ ආකාරයට කරගන්න ඕනේ නේ එහෙම කියලා පෙන්නයි. එහෙම පෙන්නුවොත් ඔයාලට කරගන්න අවශ්‍ය ප්‍රධාන දේ තමයි දැන් සාමාන්‍ය ඔයාලගේ භූමියේ හෝ ඔයාලගේ ස්ථානයක වස්තුවක් තියෙනවා නම් ඔයාලා මුලින්ම මේ වස්තු ගන්න නිකන් යන්න එපා. ඔයාලා මුලින්ම බලගත් විදියට ආරක්ෂාවක් දාගන්න. මොකද ගොඩක් අය මේ නිකන් මේ වස්තුවක් තියෙනවා කියපු ගමන් යනවා මේ මොකවත් බලන්නේ නැහැ. තනියමත් යනවා පෙලක ආරක්ෂාවල් මොකවත් බලපාන්න නැතුව හඳහන් පරික්ෂා කරන්නේ නැතුව මොකවත් නැතුව යන අය ඉන්නවා. ඉතින් එහෙම ගියාම මොකද වෙන්නේ? ඔයාලට තියෙන එතන එක්ක බහිරවේ පහර දෙනවා. බහිරව පහර කෑමක් ලක් වුණොත් එහෙම ඒ කෙනාගේ ජීවිත කාලෙම නිකන් අංග විකලභාවයට පත් වෙනවා. ඉතින් බහිරව ගැහුවොත් එහෙම වෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔයාලා ආරස්සාවක් දාගන්න හඳහන බලන්න Tamanට අපල එහෙම මොනවද තියෙනවද මාරක තියෙනවද ඒ වගේ දේවල් තියෙනවද කියලා. ඒව නැත්තම් ඔයාලා සාමාන්‍යයෙන් ඒ තැන් වලට යනකොට තනියම යන්නත් එපා. ගොඩක් අය තනියම මේ වගේ දේවල් වලට ආසාව ගහපුවම තව කෙනෙක් කන ගහන යන්නේ නැහැ. ඒ කෙනාටත් දෙන්න වෙයි කියලා. ඉතින් එහෙම කරන්න එපා. ඔයාලා සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් තියෙනවා කියලා දැනගත්තොත් ඔයා ඒ යන කෙනා වගේම තව කෙනෙක් බලලා ඒ කෙනාගේ තනහන් පරික්ෂා කරලා ඒ කෙනාගේ වෙලාවල් බලලා ඔක්කොම දේවල් කරලා ඉවරලා එයාටත් ආරස්සාවක් දාගෙන මේ ස්ථානෙට යන්න. ගිහිල්ලා එතකොට ඔයාලට කරගන්න ඕන ආකාරය මේ පහනෙන් පෙන්නනවා. දැන් ඔයාලා පහන තිබ්බම ඔයාලට පෙන්නනවා. පෙන්නුවෙන් පස්සේ එතන 4 කොන 8 කොන ආරස්සා කරගන්න. ඒ කියන්නේ ඔයාලට මේ භූමියක තියෙනවා නම් භූමිය ඒ ටික ආරස්සා කරගන්න. ඒ වගේම වැඩ කටයුත්ත කරන තැන ආරස්සා කරගන්න. මොකද ওই තැන් වල කොච්චර හිමිකේ කියන්නේ හිමිකම් තියෙන කෙනාට නම් ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් හිමිකමක් නැතුව නිකන් දානිත් කෙනා ඉන්නවනේ. ඒක සාමාන්‍යයෙන් ඒ කෙනාට හිමිකමක් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ওই ස්ථානවල බහිරවයන්ට අමතරව භූතයෝ ඉන්නවා. භූතයෝ ඔයාලට පේන්නේ නැතිව ගිහින් මනුස්ස වේශයක් හෝ මොකක් හරි වේශයකින් ගිහිලා එක්ක පොලිසිය වලට ඒ වගේ නීතිය පැත්තට අල්ලලා දෙයි. නැත්තම් මිනිස්සුන්ට මේව කළා ඔයාලා ස්ථානයේ ඉන්න තැනට ප්‍රශ්න ඇති කරන දේවල් කරයි. ඉතින් ඒ දේවල් කරගන්න එපා. මම ඒකයි කියන්නේ විස්තරෝම් බහිරවයා හිර කරගන්න ඕනේ. මේ ස්ථානේ බහිරවයෝ භූතයෝ ඉන්නවා නම් ඒ කට්ටිය හිර කරගන්න ඕනේ. ඒ කට්ටියට පිට වෙන්න බැරි වෙන්නේ. ඒකයි මම කියන්නේ අටකුණ ආරස්සාවක් දාන්න ඕනේ කියලා. එතකොට අටකුණ ආරස්සාවක් දාපුවාම අටකුණ ආරස්සාව දාගෙන ඔයාලට මේ වැඩ කටයුත්ත කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඔයාලට එකකින් මේ සාමාන්‍යයෙන් මේ බහිරවයන්ගේ බලපෑම් ඇති වෙන්නේ නැති වෙන්න වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ වැඩ කටයුතු කරන අවස්ථාවේදී ඔයාලා කොයි මොහොතකවත් මත්ද්‍රව්‍ය ආදී පානය කරලා ඉන්න එපා. මත්ද්‍රව්‍ය, බීඩි ඒ වගේ නිකන් ඒ වගේ දේවල් පානය කරන්න එපා. මොකද එහෙම වුණොත් උතන බහිරව කෝප ඇති වෙනවා. මොකද බහිරවෝ කියන්නේ සාමාන්‍යයෙන් නිතරම මේ හරි විදිහක් බලන කෙනෙක් නේ. කියන්නේ ඒ කෙනාට අර හරියන්නේ නැති දේවල් තිබ්බ කෝප වෙනවා. ඉතින් බහිරවෝ කෝප කරගන්න එපා. ඔයාලා මේ ස්ථානෙට ගිහිල්ලා වෙලා මේ අටකොණ ආරස්සා කරගෙන ඔයාලට බලන්න බහිරවයන්ට පූජාවක්. මොකද බහිරවෝ කියන්නේ මේ දෙයකට ආසාවෙන් ඉන්න අයනේ. ඉතින් බහිරවයන්ට නිකන් ඔයාලා ගිහිල්ලා මේ ඔයාලට හිමිකමක් තිබ්බන් නිකන් ගිහින් ඔක ගන්න ඇදුවොත් ඔයාලට දෙන්නේ නැහැ. ඒ නිසා බහිරවයෝ සතුටු වෙන ආකාරයට බහිරවයන්ට පළතුරු පූජාවක් තියන්න. බහිරවයට පළතුරු පූජාවක් තියෙනකොට ඔයාලා අනිවාර්යෙන් රතු රෙද්දක් ගන්න. රතු ලේන්සුවක් හෝ රතු රෙද්දක් ගන්න. ඒකට බහිරවයට තියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. සාමාන්‍ය ඔයාලා බහිරවයට පූජාව තියෙනකොට රතු පාටින් යුක්ත පළතුරු වර්ග ගන්න. කෙසෙල් වර්ග ගන්නවා රත් කෙසෙල් ගන්න. ඒ වගේම පළතුරු ගන්නකොට රතු පාට තියෙන පළතුරු වර්ග ගන්න. ඉතින් මේ දේවල් තියෙනකොට ඔයාලා එතන ස්ථානේ තියලා බහිරවයට දෙන දේ ආය කැමරට ගන්න එපා. ඔයාලා බහිරවයට තියලා වෙලා ඒ වැඩ කටයුත්ත කරගත්තන් පස්සේ ඔයාලට පුළුවන් ඒ තටුව කොහේ හරි ගහක් මුල තියන්න නැත්නම් වතුරකට දාලා යන්න. ගහගෙන යන වතුරකට ගසාගෙන යන වතුරකට දාන්න පුළුවන්. මේ දේ ඔයාලා කරනකොට අනිවාර්යෙන් මේ සාමාන්‍යයෙන් ඔය නිදම් වස්තු සම්බන්ධ වැඩ කටයුතු කරනකොට ඔයාලා මේ දෙයට සාමාන්‍යයෙන් පාන්දර ජාමේ වගේ තෝරගන්න. පාන්දර කියන්නේ ඔයාලා එළිය වැටිලා සාමාන්‍යයෙන් උදේ 6ට පෙර මේ වැඩ කටයුතු කරන්න ගන්න. මොකද 6 පහුවෙලා ධර්මනේ එළිය වැටුණා පස්සේ මේ දේවල් කරගන්න අපහසුයි. ඒ නිසා ඔයාලට සාර්ථකව ප්‍රතිඵල ලං කරගන්න පුළුවන් වෙලාවක් තමයි උදේ 6න් ඉස්සෙල්ලා. කියන්නේ සාමාන්‍යයෙන් හවස වරුවේ කරන්න ඔයාලා ගොඩක් අය හවස කරන්න යනවා. හවසට කරන්න යන්න එපා. හවසට ওই වැඩ කරන්න අපහසුයි. උදෑසන 6ට පෙර මේ දේ කරන්න ගන්න. මේ දේ කරන්න ගන්න ගත්තන් පස්සේ ඔයාලා සාර්ථක ප්‍රතිඵලයක් ලං කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ දේවල් කරනකොට
ඔයාලා මේ ස්ථානේ සුවඳවත් කරන්න ඕනේ. ඒක ගොඩාක් අය කියනවා එහෙම කරන්න බෑ. එහෙම මිනිස්සු දකින්නයි. ඉතින් මෙහෙම බහිරවයන්ට මේ දේවල් මේවා වෙන විදිහට පූජාව දැනෙන විදිහට ඔයාලා සුවඳවත් කරන්න ඕනේ. මොකද බහිරවයන් නිකන් තිබ්බ කියලා ඔයාලට ඒක තේරෙන්නේ මේ බහිරවයන්ට ඒක තේරෙන්නේ නැහනේ. පූජාවක් තිබ්බ කියලා බහිරවයට ඒක බාර කරන්න ඕනේ. බාර කරන්න ඔයාලා එතන මේ බහිරව ආරාධනා කරලා ඒ ආකාරයට තමයි කරන්න ඕනේ. මම ඔයාලට බහිරවයන්ට ආරාධනා කරන මන්ත්‍රයක් ඉදිරියේදී වීඩියෝ එක කරන්න. මොකද මේ වීඩියෝ එක මේ මම ඔයාලට ඔක කරගන්න ඕන ආකාරය කියලා දුන්නේ. ඒ වගේම මේ ස්ථානයට යනකොට ඔයාලා නිතරම කකුල් ආදී ආරක්ෂා කරගන්න. මොකද සර්පයෝ බහිරවයෝ සර්පයෝ ආකාරයට මේ එවනවා. ඉතින් බහිරවයෝ කියන්නේ මේ වගේ මොන වේශයක් ගන්න පුළුවන් අය. සමහර විට ඔයාලා ජීවිතේටවත් දැකලා නැති සර්පයෝ මේ ස්ථානවල ඉඳී. ඒකයි කියන්නේ සාමාන්‍යයෙන් තමන් ආරක්ෂා වෙන්නත් අවශ්‍ය නිසා කකුල් වගේ වල කකුල් වල තෙල් ආලේප කරගෙන යන්න ජීවම් කරපු තෙල් ගාගෙන යන්න. මොකද බහිරවෝ මේ සත්තු විදියට ඇවිල්ලා ඔයාලා දෂ්ට කිරීම මෙහෙම සිදු කරනවා. ඒකයි කියන්නේ මම ඔයාලා හැම කෙනෙකුටම අවධානයක් ගන්න ඕනේ මේ ඔය වගේ වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් තමන් ගැන හිතන්න ඕනේ. මොකද ගොඩක් අය හිතන්නේ නැහැ. ඒකයි මම කියන්නේ කවදාවත් මේ වගේ තැන් වලට යනකොට ආරක්ෂාවක් නැතුව යන්න එපා. ඒ වගේම තනියම යන්න එපා. තනියම ගියොත් ඔයාලට බහිරව පහර දීම ඇති වෙන්න ගන්නේ. ඒ නිසා ඔයාලා යනකොට තව කෙනෙක් අඬ ගහගෙන යන්න. ඒ වගේම මේ ස්ථාන වලට යනකොට කවදාවත් බෙදෙන නැති සංඛ්‍යා අඬ ගහගෙන යන්න එපා. කියන්නේ සාමාන්‍යයෙන් 3 දෙනා 5 දෙනා මේ වගේ ආකාරයට යන්න එපා. ඔයාලා යනවනම් දෙන්නෙක්ෝ 4 දෙනෙක් නැත්නම් 6 දෙනෙක් ආන් ඒ විදිහට යන්න. අනිවාර්යෙන් මෙහෙම දෙයක් තියෙනවා. ඔය වගේ තැන් වලට යනකොට තමන්ගේ හිත පිරිසිදු වෙන්න ඕනේ. පුළුවන් නම් මේ වැඩේ කටයුත්තට යන්න පෙර සතියක් විතර භාවනා යෝග්‍යව ඉඳලා යන්න. ගොඩක් අයට මේක කරන්න පුළුවන්. භාවනා කරන්න. දවසකට පැය භාගයක් විතර භාවනා කරන්න. භාවනා කරලා මෙත් වඩන්න සියලු සත්වෝ නිදුක්කේතා නිරෝගීතා කියලා. කියන්නේ මෛත්‍රී භාවනාව කරන්න. මෛත්‍රී භාවනාව මේ යෙදිලා යන අය දැන් සාමාන්‍යයෙන් දෙන්නෙක් යනවා. දෙන්නම මේ දේ කරනවා නම් වඩා සුදුසුයි. ඒ එහෙම කරගෙන ගියොත් එහෙම ඔයාලට මෙතන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ සාමාන්‍යයෙන් අමනුෂ්‍යව පවා කැමති මෛත්‍රී කරනවා නම්. මොකද මේ මෛත්‍රී කරනවා කියන්නේ ඕනෑම කෙනෙක් ඒකට කැමැත්තක් දක්වනවා. ඒකෝන මෛත්‍රී කරන කෙනාට කරදර කරන්නේ නැහැ කවුරු. ඉතින් ඒ නිසායි මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ස්ථාන වලට යනවා නම් ඒ වගේ මෛත්‍රී භාවනාවේ යෙදෙන්න සාමාන්‍යයෙන් සතියක් විතර ඔයාලා මේ වෙලාව ඒ දේ කරගන්න. ඒ වගේම මස් මාංශ වලින් වළකින්න. මස් මාංශ වලින් වැළකීලා ඒ වෙලාව ඔයාලට මේ පුළුවන් සාමාන්‍යයෙන් එමේ ස්ථානයට ගිහිල්ලා පූජාව තබලා වෙලා එතන බහිරවයෝ ඉන්නවනම් සාමාන්‍යයෙන් ඔය මේ නිදම් වස්තු තියෙන ස්ථාන වල අනිවාර්යෙන් බහිරවයෝ ඉන්නවා. බහිරවයෝ ඉන්නවා කියන එක ඔයාලා දැනුවත්. ඉතින් බහිරවයන්ට පින් අනුමෝදන් කරන්න බලන්න. ඔයාලා එතෙන් ගිහිල්ලා බහිරවයට පින් අනුමෝදන් කරලා ඒ ගන්න වස්තුවක් තියෙනවනම් ගන්න වස්තුවෙන් ප්‍රධාන කොටස ඒ කියන්නේ මුල්ම බහිරවයට පූජාවක් තබන බව ඔයාලා මෙතන මේ පොරොන්දු වෙන්න ඕනේ. මොකද පොරොන්දුවක් ඇතුව තමයි බහිරව දෙයක් දෙන්නේ. නිකම් මෙයාවට ගියාට බහිරව දේවල් දෙන්නේ නැහැ. ඔයාලා එතන ගිහිල්ලා බහිරවයට පොරොන්දුවක් වෙන්න මේ දේ ගත්තන් පස්සේ මේකේ මුලින්ම ගන්න මුදල් වලින් බහිරවය සම්බන්ධව කරගෙන බහිරවයට පූජාවක් පවත්වලා බහිරවයට පින් අනුමෝදන් කරනවා කියලා. ඒ වගේම ඔයාලා නිදම් වස්තුවක් ගත්තොත් ඔය ගොඩාක් අය විනාශයටපත් වෙන හේතුව තමයි සල්ලි ආවන් පස්සේ හැමදේම අමතක වෙනවා. Tamanට කොහෙන්ද ඒක ලැබුණේ මොනවා කරලාද ගත්තේ ඒවා හැමදේම අමතක වෙනවා. Taman කණ්ඩ බොණ්ඩ වෙන දේවල් වලට තමයි මුදල් යොමු කරන්නේ. එහෙම කරන්න එපා කවදාවත්. එහෙම කරොත් Tamanගේ ජීවිතේට හානිය ඇති කරනවා. ඒ වගේම ඔයාලගේ පරම්පරාව පිටින් විනාශ වෙන්න ගනි. මොකද බහිරවෝ කියන්නේ ඒ වගේ දෙයක්. බහිරවයට මුල් කොටස ලැබෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔයාලා මේ වගේ වස්තුවක් ගන්න ඕන අනිවාර්යෙන් ඒකේ මුල් කොටසෙන් බහිරවයට පූජාවක් තියන්න ඕන. ගොඩක් අය බහිරවයන්ට පූජා තියන්නෙත් නැහැ. දෙවියන්ට පුදුන්න තියන්නෙත් නැහැ. Tamanගේ වැඩ කටයුතු කරගන්නවා. ඒකයි ගොඩක් අයට ඔය නිදන් සාප වදින්නේ. නිදන් සාප වදිච්චාම Tamanගේ පෞල් පරම්පරාව පිටින් විනාශ වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඔයාලා මේ දේවල් දැනුවත් වෙන්න ඕන. ගොඩාක් අය නොදැනුවත් ඒ වැඩ කටයුතු කරන්න ගිහලා Tamanගේ පෞල් වලට ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් එහෙම කරගන්න එපා. ඔයාලා ඕනෑම කෙනෙකුට කරගන්න පුළුවන් මේ ක්‍රීම් කෙමියක් තමයි මම කියලා දුන්නේ. ඉතින් ඔයාලට වස්තුව තියෙන ඉස්තරන්නේ සාමාන්‍ය ඔයාලට ඒ දවසේ කියන්නේ දැන් කෙම්මුර දවසත් ඔයාලා ඒ ස්ථානයට ගිහිල්ලා පහන පත්තු කරලා වෙලා ඔයාලා අනිවාර්යෙන් පහන පත්තු කරන සුවඳ මල් තෝරගන්න පිච්ච මල් හෝ අරලිය මල් ගැටලුවක් නැහැ. පිච්ච මල් සේපාලිකා මල් වගේ මල් ජාත් තෝරගෙන ඉවරලා එතන තියලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඔයාලා ඒ දවසට ඒ කියන්නේ පහන තියෙන දවසේ කලින් නිදා ගන්න. කලින් නිදාගත්තාම ඔයාලට පාන්දර යාමේ මේ දේ පෙන්වුවොත් එimhe ඔයාලට 100%ක එකේ ප්‍රතිඵල ලං කරගන්න පුළුවන් දෙයක් තමයි පෙන්වන්නේ. ඔයාලට 6න් ඉස්සෙල්ලා 5ට මේ 4න් පස්සේ ඒ වෙලාවට තමයි මේකේ ඔයාලට නිවැරදි දෙයක් තියෙනවා නම් ඔයාලට පෙන්වන්නේ. ඊට කලින් පෙන්වුවොත් එimhe ඔයාලා මේ දේවල් පස්සේ යන්න එපා. ඊට පස්සේ මේ ඊට කලින් පෙන්වුවොත් එimhe ඔයාලට මේක මිරිගුවක් වෙන්නත් පුළුවන්. 4න් පස්සේ
හයින් ඉස්සලා පෙන්නොත් ඔයාලට මේක 100%ම ප්‍රතිඵල ලං කරගන්න පුළුවන් දෙයක් ශක්තිය දෙයක් තමයි පෙන්වන්නේ. එහෙනම් සියලු දෙනාටම මම කියනවා මේ වගේ වීඩියෝ ඉදිරියේදී ගේන්න. ඒ නිසා මාත් එක්ක එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා මම තියාගන්න. ඒ වගේම ඔයාලගේ විශේෂ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට WhatsApp කරා යොමු කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.